නෝවුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රුපියල් කෝටියකට අධික අස්වැසුම මුදල් වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් නිලධාරිනියන් දෙදෙනා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කරලා තියෙනවා. ඉතින් ආයිබෝන් අස්වැසුම ප්‍රතිලාභින්ගේ මුදල් මහා පරිමාණයෙන් අභාවිත කිරීමේ සිද්ධියට අදාළවයි මේ නඩු විභාගය පැවැත්වෙන්නේ. නෝවුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අස්වැසුම වංශයේ භාරව සිටි නිලධාරිනියන් දෙදෙනා විසින් රුපියල් 1,62 ලක්ෂයක මුදලක් තම ඥාතීන්ගේ සහ හිතවතුන්ගේ ගිණුම් වලට බැර කර ඇති බවටයි චෝදනා එල්ල වී තිබෙන්නේ. සැකකාරයන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයේ හමුවේ ප්‍රකාශ කළේ ඔවුන් වරද පිළිගන්නා බවත් වංචා කරන මුදල් නැවත ගෙවීමට එකඟ බැවින් අප මත මුදා හරින ලෙසත්ය. කෙසේ වෙතත් දුප්පත් ජනතාව වෙනුවෙන් වෙන් කළ ප්‍රතිලාභ මුදල් වංචා කිරීමට රාජ්‍ය නිලධාරීන්ට කිසිදු අයිතියක් නොමැති බව පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරයා සැකකාරයන් එළඹෙන 25 වෙනිදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළා. මේ වංචාවට සම්බන්ධ තවත් නිලධාරියෙකුගේ වැඩ තහනම් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි. රාජ්‍ය සේවයේ සිදුවන මෙවැනි දූෂණ සහ වංචාවන් පිළිබඳ ඔබගේ අදහස් පහලින් සටහන් කරන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්.